මේ රටේ වෛශ්‍යාවත් සිල් රකින්නවනේ. ඒ කාරණාව විතරක් අපි මේ පිළිබඳව සිහිපත් කරමු. අන්තිමට යන්නේ වෛශ්‍යාව ගාවට. එතකොට වෛශ්‍යාව ගාවත් මේ කුරු ප්‍රතිපදාව හොඳටම තියෙනවා. මේ පිරිස ගිහිල්ලා වෛශ්‍යාවට කියනවා නුඹ ළඟ තියෙන කුරු ප්‍රතිපදාව අපිට ලියලා දෙන්න කියලා. ඒ කියනවා මං කුරු ප්‍රතිපදාව මනාව රකින්නවා. හැබැයි ඉතින් මං අතින් ඒ ප්‍රතිපදාව බිඳුනද කියලා යම් තැනක මට සැකයක් ඉපදුනා කියලා. ඒ කොහොමද කියලා ඇහුවා. ඒ කියනවා මීට අවුරුදු 3කට කලින් පුරුෂයෙක් ඇවිල්ලා මට කහවණු දහසක් දීලා ගියා. ඔහු එනකන් ඉන්න කියලා. නමුත් දැන් අවුරුදු 3ක් මං ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔහු අවුරුදු 3ක්ම ආවේ නැහැ. ඔහුගෙන් කහවණු දහසක් ගත්ත නිසා මං කිසිදු පුරුෂයෙක් ආශ්‍රය කළේ නැහැ ඊට පස්සේ. පින්නතනි වෛශ්‍යාවට එහෙම වුණොත් සිල් බිඳිනවා. අකුසලයක් සිද්ධ වෙනවා. මොකද යම් පුරුෂයෙක් මුදලක් දීලා ඇය තමන්ගේ කරගෙන නම් ඒ පුරුෂයාගේ මුදල ගෙවෙන තුරු ඇය ඔහු සතුයි. ඔහු සතු වෙලා ඉන්න වෙලාවේ වෙනත් පුරුෂයෙක් ඇසුරු කළොත් ඇයට අකුසලයේ සිද්ධ වෙනවා. වෛශ්‍යාව සම්බන්ධ කාරණාව සංකීර්ණයි. ඒ නිසා ඒක දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණක්. නමුත් ඇය දන්නවා දැන් මම මේ කහවණු දහස ගත්තානේ. දැන් මම ඔහුට අයිතියි. වෙනත් පුරුෂයෙක් ඇසුරු කළොත් මං ඒ අයිතිය බින්ද වෙනවා. ඒ හින්දා 3 අවුරුද්දක් වෙනත් කිසිදු පුරුෂයෙක් ඇසුරු කළෙත් නැහැ. හැබැයි දැන් කවුරුත් ඇසුරු නොකරන නිසා ඇයට ධනයක් නැහැ. අන්තිමට ගිහිලා රජ්ජුරුවන්ට කියනවා මං අවුරුදු 3ක්ම බලාගෙන ඉන්නවා ඒක පුරුෂයෙක් වෙනුවෙන්. ඔහු එන්නේ නැහැ. මට යැපෙන්න විදිහක් නැහැ රාජ භාණ්ඩාගාරයෙන්වත් ධනෙ දෙන්න කියලා. රජ්ජුරුව කියනවා අරගන්න කියලා. එහෙම රජ්ජුරුවන්ගෙන් අවසර අරන් එළියට බහිනකොටම එක පුරුෂයෙක් කහවණු දහසක මල්ලක් ගෙනල්ලා දෙනවා. දැන් රජ්ජුරුව අවසර දුන්නනේ ගන්න කියලා. ඒ කහවණු දහස ගන්න අත දික් කරනකොටම අවුරුදු 3කට කලින් කහවණු දහස දුන්න පුරුෂයා පෙනී හිටියා. ඒකම අතහකට අරගෙන කිව්වා නුඹේ කහවණු දහස අරන් යන්න. වසර 3කට කලින් කහවණු දහසක් දුන්න පුරුෂයා ඇවිල්ලා ඉන්නවා කියලා. පින්නතේ මේ ඇවිල්ලා ඉන්නේ සක්‍ර දේවේන්ද්‍රයෝ. ඇයගේ සිල් පරීක්ෂා කරන්න තමයි අවුරුදු 3කට කලින් කහවණු දහසක් දීලා යන්නේ. ඒ කහවණු දහස අරගෙන ඒ පුරුෂයාට ප්‍රතිඥාවක් දුන්නාම ප්‍රතිඥාව හරියටම රකින්නවද බලන්න. බලන්න වෛශ්‍යාවක් වෙලා 3 අවුරුද්දක්ම කහවණු දහස ගත්ත පුරුෂයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ පුරුෂයා ඇයට ප්‍රශංසා කරනවා. සක්‍ර දේවේන්ද්‍ර රූපය මවාගෙන අහසට පැන නැගලා සියලු දෙනාට පෙනී හිටිනවා. රටේ මිනිස්සු දහස් ගණන් දසදහස් ගණන් මෙතෙන්ට රැස් වුණා. සක්‍ර දේවේන්ද්‍රයෝ සඳහන් කරනවා නුඹලත් සිල් රකින්නවා නම් මේ වෛශ්‍යාව වගේ සිල් රකින්න කියලා. ඇයි අවුරුදු 3ක්ම ඇගේ ප්‍රතිපත්තිය කැඩුවේ නැහැ. එක පුරුෂයෙක් වෙනුවෙන් බලාගෙන හිටියා. දැන් අය දුප්පත් වෙලා ඒ සිල් රැකපු ආනුභාවයෙන් ඇගේ නිවහන සප්ත රතනයන්ගෙන් සක් දෙවිඳු පිරෙව්වා. ඒක සීලී ආනුභාවය.